තෙරුවන් සරණයි සියලු දෙනාටම. මම නීල් ධම්මික ගුණසිංහ. මම අද මේ වීඩියෝ එකකින් කතා කරන්නට සූදානම් වෙන්නේ මේ කාලයේදී අපට ජනමාධ්‍ය තුලින් බොහෝ අසන්නට ලැබෙනවා මේ පුංචි සාමණේර ස්වාමීන් වහන්සේලාට ලොකු භික්ෂුන් වහන්සේලාගෙන් සිදුවන ලිංගික අතවර සම්බන්ධව. මේක ඇත්තටම මේ විශාල ප්‍රශ්නයක් මේ හැටියට අපි දකින්නට ඕන. ඒකට හේතුව තමයි යම්කිසි අම්මෙක් තාත්තෙක් තමන්ගේ දරුවෙක් මහාන කරවන්නේ බොහෝ අපේක්ෂා සහගතව. ඒ කියන්නේ ඇත්තටම මේ තමන්ගේ දරුවා මේ සංසාරයෙන් ඈතර වෙන්නට ඈතර වෙලා අපටත් ඒ මාර්ගය සම්බන්ධව උපකාරයක් ලබා ගන්න පුළුවන් කියන විශ්වාසය මත තමයි මේ බොහෝම මේ කියන්නේ තමන් සිනහස දක්වන ඒ දරුවව පන්සලට පූජා කරන්නේ. එහෙම නැත්නම් මහාන කරවන්නේ. ඉතින් ඇත්තටම ඒ පුංචි දරුවෝ මහාන වෙන්න උපතින්ම ඇතැම් දරුවෝ මහානකමට සුදුසු වෙනවා. ඒක සංසාරේ මේ සසර භවයෙන් භවය මේ කම්සප්ප ප්‍රතික්ෂේප කරලා පංචේන්ද්‍රියන් පිනවීම ප්‍රතික්ෂේප කරලා මේ නික්කම්ම සංකප්ප, ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ ගිහිගේ හැර යෑමේ කල්පනාව, ඒ සිතුවිල්ල මත ඒ පාරමී පිරීමක් හැටියට භවයෙන් භවය මහානදම් පුරනවා. දැන් ප්‍රශ්න තියෙන්නේ ඇත්තටම දැන් එවැනි මේ ලෝකෙට රටට ලෝකෙට සේවයක් කරන්නට ඉපදෙන ඒ දරුවන්ව අර වගේ ලිංගික අතවරයකට ලක් වුණොත් ඇත්තටම ඒ දරුවට අර මම මුලින් කියපු අරමුණ සාක්ෂාත් කරගන්නට බැරි වෙනවා. ඒ කියන්නේ මානසිකව කඩාවැටීමට ලක් වෙනවා. එවැනි වරදක් සිදු කිරීම තුළින් අරමුණ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් අපි දන්නවා ගිහියෝ හැටියට අපට බෑ මේ වැරදි කාම සේවනයේ යෙදෙන්න. ඒ කියන්නේ අපි නිත්‍යානුකූල විවාහයක් වුණොත් කිසියම් හේතු කාරණා මත වුණත් මේ බිරිඳ හැර වෙන කාන්තාවක් සමග ඒ ලිංගික සේවනයේ යෙදුනොත් ඒක පාපයක් හැටියට චේතනාත්මකව සිදු වුණොත්, ඒ වගේම ඒ කරුණු පහ සම්පූර්ණ වුණොත් පාපයක් සිදු වෙනවා. දැන් භික්ෂුන් වහන්සේලා ඇත්තටම දැන් අපි උසාවියකට ගියාම අපි දකිනවා මේ වයසක භික්ෂුන් වහන්සේලා ඒ වරද සිදු කරලා නඩු මාර්ගයට ගිහිල්ලා තිබෙනවා, උසාවියේ පෙනී ඉන්නවා. දැන් ඇත්තටම මම මේ වීඩියෝ එකෙන් මම කියන්න සූදානම් වෙන්නේ භික්ෂුන් වහන්සේලා හැටියට දැන් බුද්ධ පුත්‍රයෙක් හැටියට මහාන වෙන වුණු කෙනෙක් කාම ආශාව හිතට ආවයි කියලා ඒ ආශාව ඉෂ්ට කරගන්නට අර මේ මහාන වෙච්චි පුංචි ස්වාමීන් වහන්සේලා ලබා ගන්නට එපා.
ස්වාමීන් වහන්සේලාට අතවර කිරීම නවත්තන්න අනිවාර්යයෙන්ම නැවැත්විය යුතුයි. මේක සුළු වරදක් හැටියට දකින්නට එපා. මොකද දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ බුද්ධ ශාසනය රකින්න, ඒ වගේම මෙවැනි වැරදි වළක්වන්නට ගන්න පියවර. එතකොට යම්කිසි නීතියක් දැන් අලුතින් මේ සඳහා නීති පද්ධතිය සකස් කරගන්නට, එවැනි කටයුත්තක් කරන්නට සැබෑ බෞද්ධ නායකයෙක් අපේ රට තුළ, ශ්‍රී ලංකාව තුළ නොමැති වීම තමයි ප්‍රධානම ගැටලුව. නමුත් ඉදිරියේදී අනාවැකි වල සඳහන් වුණු පරිද්දෙන් පෙර රජදරුවෙක්, පෙර රජෙක් බුද්ධ අධිෂ්ඨානයක් අනුව නියත වශයෙන්ම රටේ නායකත්වය ගන්නවා. රටේ නායකයා වෙනවා. ඒක බුද්ධ අධිෂ්ඨානයක්. බුද්ධ අධිෂ්ඨානයක් කවදාකවත්ම වෙනස් කරන්නත් බැහැ, වෙනස් වෙන්නෙත් නැහැ. එතකොට ඒ කටයුත්ත දැන් ඒ පැමිණීම ඉතාමත්ම ආසන්නයි ඒ සිද්ධ වෙන්නට. ඒ කියන්නේ දැන් මේ 2026 අවසන් මාස දෙක තුල සැබෑ දියසෙන්ගේ පැමිණීම සිදු වෙනවා. ඊට කලින් ලොකු ඛේදවාචකයකුත් සිදු වෙනවා. ඒ තමා දියසෙන් කියන මේ සෝවාන් වුණු කෙනා මේ හොර මේ රැළත් එක්කන් දේශපාලනයට එන්නේ නැහැ මේ රටේ. මොකද හේතුව තමා මේ කුපීලක්කෝ හොරකම් නොකරපු කෙනෙක් පාර්ලිමේන්තුව තුළ සිටියොත් අන්න ඒ පුද්ගලයා තමා සැබෑ දියසෙන්ගේ මිත්‍රයා වෙන්නේ, දේශපාලනයට සුදුසු වෙන්නේ. තමන්ට මහජනතාවගේ බදු ආදායමින්, මහා භාණ්ඩාගාරයෙන් දේශපාලකයන්ට වැටු මේ තමන්ගේ පහසුකම්, යාන වාහන ඔක්කොම දීලා තිබෙනවා නම් ඇයි සොරකම් කරන්නේ? ඇයි මහජන මුදල් සොරකම් කරන්නේ? එතකොට දැන් මේ සොරකම් කරලා මේ මතු භවයට පව් අරන් ගියාම එතකොට ඒ විඳින තියෙන දුක මේ කොතරම්ද? එතකොට ඒ මනුස්සයන්ට මේක හිතන්න බැරි මේ මහජන මුදල් සොරකම් කිරීම ලොකු වරදක් බව. මොකද මේ රටක් වැටෙන්නට හේතු වෙන්නේ මෙන්න මේ වරද නිසා. මෙතෙක් පාලකයෝ ඇත්තටම මේ එක පැත්තකින් ඇතැම් නායකයෝ රටට වැඩක් කරේ නැහැ. මොකද මේ රටකට වැඩක් කරා නම් රටේ නිසි වැඩපිළිවෙලක් සකස් කරලා මේ රට ගොඩනගන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරා නම් මුලින් ඉඳලා මෙහෙම ආගාදයට යන්නට මේ සිදු වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ දැන් ඉංග්‍රීසි පාලන කාලයෙන් ඒ අනුව ඉංග්‍රීසින් විසින් නම් මේ වර්තමාන දේශපාලන වැඩපිළිවෙල අපට දුන්නේ. අපි ඒ ගැන බොහොම සූක්ෂම ලෙස හිතන්නට ඕන, කල්පනාකාරී වෙන්නට ඕන. මේ ලංකාව මේ දුප්පත් භාවයට පත් වෙලා තිබෙන්නේ මොන හේතුවක් නිසාද? එතකොට මේ දුප්පත්කම නැති කරගන්න දැන් අපිට මේ අපි පාසල් යන කාලේ ඉඳලා අපට උගන්වන්නේ මේ ශ්‍රී ලංකාව යනු දිනු වෙමින් පවතින රටක්. ඉතින් දැන් තාමත් අපේ දරුවන්ටත් අපේ දරුවන්ගේ දරුවන්ටත් ওই ටිකම තමයි මේ උගන්වන්නේ. එතකොට දැන් පරම්පරා කීයක්ද? දැන් දශක ගාණක් තමයි මේ කාලයක සිට දරුවන්ට උගන්වන්නේ ඒ ආකාරයෙන්. පොත්වල සටහන් කරලා තිබෙන්නේ එහෙම. එහෙම නෙමෙයි වෙන්නට ඕනේ. අනිත් රටවල් මේ දැන් ඉතියෝපියාව දැන් මීට පෙර ඇත්තටම මේ ඉතියෝපියාව කියන රට මේ සමාජචලයට තමයි ගත්තේ. දැන් අද ඉතියෝපියාව අපට වඩා දියුණු රටක්. ඒකට ඒ රට ඒ තත්ත්වයටපත් උනේ රටේ නායකයාගේ දක්ෂකම, ඒ රටේ නායකයාගේ කැපවීම. ඉතින් ඇත්තටම මේ
මේ රටේ ප්‍රශ්න තිබෙන්නේ මේ සැබෑ නායකයෙක් නැතිවීමයි. ඉතින් ඉදිරි මේ කාලය තුළ ඉදිරි මාස කිහිපයෙන් පසුව සැබෑ නායකයා ඇත්තටම මේ පැමිණීම සිදු වෙයි. මගේ මුල් මාතෘකාව වන්නේ වර්තමානයේ පොඩි හාමුදුරන් වහන්සේලාට කරන මේ ලිංගික අතවර සම්බන්ධව. මෙතනදී දැන් අපි හිතන්නට ඕන, දැන් මම හාමුදුරන් වහන්සේලාට කියන්නේ ඔබ වහන්සේලා පැවිදි වෙලා පැවිදි වුණේ දැන් ලොකු හාමුදුරු නමක් නම් අවුරුදු 16න් පසුව හෝ 18න් පසුව ඉන්න ස්වාමීන් වහන්සේ නමකට අපි කරන දේ වරදක්ද නැද්ද කියලා Tamanට තේරුම් ගන්නට පුළුවන්. ඒතොර ඇයි එහෙම මේ වරදක් බව, ඒ අතවර කිරීම වරදක් බව දැන ඇයි Tamanගේ මේ අල්ප ආස්වාදයට ඉඩ දෙන්නේ? එහෙම ඉඩ දෙන්න එපා. මොකද අන්තිමට සිදු වෙන්නේ ජීවිතයේ ඒ මහානකමින් කිසිදු අර්ථයක් ලැබෙන්නේ නැහැ. අවසානයේදී මරණයටපත් වෙන මොහොත, ඒ මොහොතේදී ඒ කරපු වරද මේ සිහි වෙනවා. ඉන්පස්සේ නියත වශයෙන්ම අපාගත වෙනවා. අපාගත වුණාට පස්සේ ඒ ලැබෙන දඬුවම් විඳින එක ලේසි වෙන්නේ නැහැ. හිතන්න එපා අපායවල් අපිට අපේ ඇස් වලට පේන්නේ නැති නිසා අපායවල් නැහැ කියලා. දැන් එක් අපායක් අපිට දකින්නට තියෙනවනේ. දැන් සතර අපායෙන් දැන් තිරිසන් මේ ලෝකය කියන්නේ අපාය. එතකොට මේ සබාධම මේ සතර අපායෙන් දැන් මේ තිරිසන් අපාය අපට නොපෙන්වනවා නම්, මේ තිරිසන් සත්තු මේ මනුෂ්‍ය ලෝකයට ලබා දුන්නේ නැත්නම් මිනිස්සු කොහොමත් මේ අපායවල විශ්වාස කරන්නේ. නමුත් උඹලට ඇස් තියෙන මිනිසුන්ට මේ තිරිසන් සත්තුම පේනවනේ, තිරිසන් අපාය. මොකද තිරිසන් අපායේ මේ තියෙන දුක, ඒ තිරිසන් සත්තු විඳින දුක, ඒ තිරිසන් සත්තුන්ට වෙන ඉරණම. එතකොට ඒ සත්තුන්ට ඒ මුළු ජීවිතේම මේ සංසාරයෙන් ගැලවෙන්නට බෑ. කරන්නට මේ පුළුවන් වෙන්නේ ඒ සිද්ධි දහමෙන් කීපයක්, ක්‍රියාවන් කීපයක් පමණයි. ඒ කියන්නේ තමන්ට මේ පිනක් දහමක් කරගන්නට හැකියාවක් නැහැ. උතර මේ සංසාර චක්‍රයෙන් ගැලවෙන්න කිසිදු මේ දෙයක් ඉෂ්ට කරගන්නට බෑ. එතකොට තව සතුරුගෙන් ආරක්ෂා වීම සඳහා ගන්න වෙහෙස දැන් බලන්න. දැන් සත්ව ලෝකේ දැන් ඔය වනාන්තරවල මේ සත්තු ඉන්න විශාල රාජ්‍යයන් තිබෙනවා. දකුණු අප්‍රිකාවේ ඒ සත්තුන්ගේ මේ ඒ භූමි ප්‍රදේශ පෙන්වන විට කොතරම් තමන්ගේ ජීවිතය බේර ගන්නට තව සතෙකුගෙන් කොතරම් උත්සාහයක් ගන්නවද? එතකොට දැන් ඒ සතාගේ දැන් හිතන්න වතුරේ ඉන්න කිඹුලා, ඒ සතා කුසගින්නේ ඒ සතාගේ ආහාරය තව සතෙක් නම්, එතකොට ඒ සතාට සිදු වෙනවා සතෙක් මරන්නට. එතකොට දැන් අපි හිතන්නේ දැන් කොච්චර වේදනාවක්ද මේ කුසගින්නේ ඉන්න එක. එතකොට ඒ සතාට සිද්ධ වෙනවා මේ සතෙකුගේ මස් කන්නට. ඉතින් දැන් එවැනි අපායක් අපට සබාධම විසින් පෙන්වනකොට, එතකොට අපායවල් නැහැ කියලා එක මේ මෝග පුරුෂයන්, ඒ වගේම චීවරදරයන් මේ මිනිස්සු මුලා කරන ඉන්නවා. නමුත් තමන්ට මේ හිතා ගන්න පුළුවන් මේ දැන් මේ අපායක් තියෙනව නැද්ද කියලා තමන් කල්පනා කරාම, දැන් අපට පේනවා නම් තිරිසන් අපායක්, තව කෙනෙක් කිව්වොත් අපායවල නැහැ කියලා, ඒතකොට ඒක බොරුවක් බව තමන්ට තේරුම් ගන්නට බැරිද? ඒ නිසා මම හාමුදුරුවන්ගෙන් කියන්නේ, ඉල්ලන්නේ පුංචි සාමාන්‍යවරුන්ට ලිංගික අතවර කිරීම නවත්තන්නට ඕන. හැබැයි සැබෑ දියසෙන් මේ රටේ පාලකයා වුණු පසු ඒ වරදට ඉඩක් නැහැ.
ඒ වරද සිදු කරලා කිසිම විදිහකින් චීවරයක් දරන්නට ඉඩක් දෙන්නේ නැහැ. එතකොට අනික තමයි මේ මහානායක හාමුදුරුවමක් වුණත් යම්කිසි හොර රහසේ කාන්තාවක් ඇසුරු කරනවා නම් මේ ස්ත්‍රියක් සමග එකට ඉන්නවා නම් ඒක දැනගත්තොත් ඔප්පු කරගත්තොත් තරාතිරමක් එතකොට ඒ ලොකු හාමුදුරුවමක් එහෙම සලකලා චීවරය දරන්නට ඉඩක් දෙන්නේ නැහැ. එතකොට ඒ නිසා මොකද මේ බුද්ධ ශාසනය තව මතු ඉපදෙන දරුවෙකුට අපි හකින්නට ඕන, හැකලා දෙන්නට ඕන. මොකද මේ බුදුදහම කල්ප ගානකින් තමයි මිනිස්සෙකුට ආය මුණ ගැහෙන්නේ. ඒ නිසා දැන් එතනදී දැන් හිතන්නකෝ දැන් කල්පයක් කියන්නේ කොච්චර කාලයක්ද? එතකොට මිනිස්සේ උපදීමේ මනුෂ්‍ය ලෝකයේ පෘථිවියේ මිනිස්සු ඉන්නවා, නමුත් සත්‍ය දහමක් නැහැ. නිවන් දකින්නට කළ යුතු වැඩපිළිවෙල දැනගන්නට ක්‍රමයක් නැහැ. මේ බුදුදහම නැති වුණොත් සිදුවෙන්නේ ඒක. ඒ නිසා අපේ යුතුකම තිබෙනවා මේ දහම රැකලා අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වගේම මම සෝවාන් මාර්ගඵලලාභී හැටියට මගේ පරම යුතුකම වෙන්නේ මේ කල්යාණ මිත්‍රයෙක් හැටියට මේ ධහම කියා දීම සහ අනාගත දරුවන්ට මේ ධහම ආරක්ෂා කර දීම. ඒතර ඒ සඳහා මේ ක්‍රියාමාර්ග ගන්නට පසුබට වෙන්නට අවශ්‍ය නැහැ. මෙතෙක් මේ සියලු වරදවල් සිදුවෙන්නේ මේ භූමිය තුල රාජ්‍ය නායකයාගේ දුර්වලකම. මොකද හේතුව තමයි දැන් පෙරවන් සරණ ගියේ. ඒ වගේ මේ බුදුදහම හොඳින් තේරුම් ගත්ත නායකයෙක් නම් ඔහුගේ පළමු කාර්යය වෙන්නේ හිසේ තියෙන්නට ඕනේ මේ උතුම් දහම රැකීම. දැන් දුටුගැමුණු මහ රජුරුවන්ගේ මේ ඒ කතාව වුණේ ඔහු මේ රජතුමා කිව්වේ මේ මගේ මේ උත්සාහය මගේ ලාභයකට නෙමෙයි බුදුදහමේ චිරස්ථිතිය සඳහාමයි කියලා තමයි මේ දුටුගැමුණු රජුරුවන්ගේ ඒ ප්‍රකාශය වුණේ. ඉතින් ඇත්තටම මේ දැන් අපි තේරුම් ගන්නට ඕන දැන් සාමණේර ස්වාමීන් වහන්සේලා පුංචි හාමුදුරුවරු එතකොට දැන් තමන්ගේ පන්සලේ මේ මහාන වෙලා අම්මා තාත්තගෙන් වෙන් වෙලා ආරක්ෂාවට ඉන්නේ ලොකු හාමුදුරුවෝ. ඒතර ඒ ආරක්ෂාවට ඉන්න කෙනා අර පුංචි හාමුදුරුවන්ට ලිංගික අතවරයක් කරන එක හරිද? ඒතර කොතරම් මේක අපරාධයක්ද? දැන් ඒ පුංචි දරුවා අපි හිතමුකෝ මේ දරුවෙක් හැටියට. ඒතර අම්මා නැහැ, තාත්තා නැහැ, සහෝදරයෙක් නැහැ එයාගේ ආරක්ෂාවට. එතකොට පන්සලේ ඉන්නේ ලොකු භික්ෂුන් වහන්සේ. ඒතර ලොකු භික්ෂුන් වහන්සේ ඇවිල්ලා ඒ පුංචි දරුවට මේ ලිංගික අතවරයක් කරනවා නම් අනවශ්‍ය ක්‍රියාවක් කරනවා නම් ඒ මේ පොඩි ඒ දරුවාගේ මේ මොනතරම් මානසික කඩාවැටීමකට ලක් වෙනවද? මොකද දැන් ඒකටද පන්සලට ඒ දරුවා ආවේ. උදේ ඒ දරුවා මහාන වුණේ ලොකු හාමුදුරුවන්ගේ ලිංගික ආශාව ඉෂ්ට කරන්නද? ඉෂ්ට කරන්නට නෙමෙයි. මේ තමන්ගේ ලෝතර බුදුරයන් වහන්සේ වෙනුවෙන් ඒ ජීවිතේ කැපකිරීම. එතකොට දැන් තව කෙනෙකුගේ මේ ලිංගික කටයුත්තකට මේ පන්සලට ආව නෙමෙයි. නිසා ඒක තේරුම් ගන්න ඕන ලොකු හාමුදුරුවෝ ඒ වරද කරන්නට එපා. මේ එහෙම එවැනි ආසාවක් ඇති වෙන්නට පුළුවන්. මොකද ලිංගික ආසාව කියලා කියන්නේ මේ ඒක ෂේ කරන්න අමාරු තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ වගේම තව බොහෝ රහතන් වහන්සේලා මේ කාම ආසාව සම්පූර්ණයෙන්ම ෂේ කරපු උතුමෝ. ඒතර ඒත් මිනිස්සුયો දැන් මේ ආසාව තිබුණු මිනිස්සුયો. ඒතර මිනිස්සුයෙකුට මේ ආසාව පාලනය කරගන්නට බැරිකමක් වෙන්න බෑ. ඒතර මේක මේ ඉවත් කරන්නට බැරිකමකුත් වෙන්න බෑ. මොකද එහෙමනම් මීට පෙර දැන් සිද්ධාර්ථ කුමාරයා
මේ ඉවත් කරන්නට බැරි නම් මේ කාම ආශාව කොහොමද මේ ඉවත් මේ කරලා බුදු වෙන්නේ? එතකොට ඒ ආශාව තණ්හාව දුරු කරන්න පුළුවන් නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ දුරු කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ මනුෂ්‍යයාට මේ දේශනා කරේ, මනුෂ්‍යයාට කියා දුන්නේ. ඒ නිසා අපි එහෙම හිතන්නට අපිට පුළුවන් මේ කාම ආශාව දුරු කරගන්න. ඒ ලොකු හාමුදුරුවන්ට ආශාවක් ඇති වුණොත් එතකොට සිහියෙන් තමන් හිතන්නට ඕන මට යම්කිසි ලිංගික ආශාවක් ඇති වුණයි කියලා. ඒතර පුංචි හාමුදුරන් වහන්සේට ලිංගික අතවරයක් කිරීම සුදුසු නෑ. ඒක නොකළ යුත්තක්. එතකොට දැන් ඒක සිතවිල්ල ආවොත් තමන් ඒ සිතන්නට ඒ සිතවිල්ල මටත් තව කෙනෙකුට මේ ඒක කරදරයක් වෙන දෙයක්. එතකොට එහෙම හිතපුවාම ඒ සිතවිල්ල හිතින් අයින් වෙනවා. එතකොට ඒක ක්‍රියාවකට නංවන්නට අවශ්‍ය නැහැ. එතකොට මේ පාප කර්මයක් සිදු වෙන්නේ. එතකොට දැන් දේව ධර්මයේ කියලා කියන්නේ ලැජ්ජාව සහ බය. දැන් අපි හිතන්න ඕන දැන් ලොකු හාමුදුරුවෝ නමක් පුංචි හාමුදුරුවන්ට එවැනි ලිංගික අතවරයක් කළොත් එතකොට දැන් ලැජ්ජා බය නැති වුණොත් එතකොට ඒ තිරිසන් සත්‍යයක් වගේ වෙනවා. දැන් ඒ පුංචි ස්වාමීන් වහන්සේට කොහොමද මේ ගුරු හාමුදුරුවෝ කියලා වඳින්නේ? එතකොට දැන් ලොකු හාමුදුරුවෝ කල්පනා කරන්නට ඕන දැන් තමන්ගේ ශාස්ත්‍රූවරයන් වහන්සේට බුදු හාමුදුරන් වහන්සේට ඉදිරියට කොහොමද යන්නේ එවැනි වරදක් කරලා එවැනි අපරාධයක් කරලා තමන්ගේ ශාස්ත්‍රූවරයන් වහන්සේ ළඟට මේ යන්නේ කොහොමද ඉස්සරහට? දැන් අපි හිතන්නට ඕන පන්සලේ බුද්ධ මන්දිරේ බුදු පිළිම වහන්සේ වැඩ ඉන්නවා. නමුත් ඒ පිළිම වහන්සේ නමක් හැටියට නෙමෙයි අපි දකින්නට ඕනේ. ඒ වැඩ ඉන්නේ ලෝතර බුදු රජාණන් වහන්සේ. අන්න එහෙම හිතුවොත් විතරයි තමන්ට අර වගේ වැරද්දක් නොකර තමන්ගේ හිත රැකගෙන මේ අරමුණ කරා යන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ භික්ෂුන් වහන්සේලා දැන් ලොකු භික්ෂුන් වහන්සේලා ඔය පිරිවෙන් වල පුංචි හාමුදුරුවන්ට පොඩි දරුවන්ට ඇත්තටම මේ ලිංගික අතවරය මේ සිදු කරනවා. දැන් ඒක ඇත්තටම ඒක නැවතිය යුතු ක්‍රියාවක්. මෙතෙක් මේක නවත්තන්නට කටයුතු නොකරන්නේ මේ රට තුල මේ රටේ රජපුටුවේ ඉන්නේ සැබෑ බෞද්ධ නායකයෙක් නෙමෙයි. ඒ නිසා ඕනම අපරාධයක් මේ බුදුදහම විනාශ වෙන බුද්ධ ශාසනය විනාශ වෙන දෙයක් තවමත් සිදු වෙමින් පවතිනවා. නමුත් මේක දිගින් දිගටම සිදු වෙන්නේ නැහැ. සැබෑ දියසින් මේ රටෙහි බලයට ආවට පසුව මේ වරදට සමාවක් ලැබෙන්නේත් නැහැ. ඒ නිසා මම මේ ඉල්ලීමක් කරනවා පුංචි ස්වාමීන් වහන්සේලාට අතවර කිරීම නවත්තන්නට ඕන. ඒ ලිංගික ආසාවක් ඇති වුණොත් තමන්ට ඒ සිතවිල්ල තමන්ටත් මේ අන් කෙනෙකුටත් ඒක කරදරයක් වන දෙයක් කියලා හිතලා ඒ පාලනය කර ගැනීම මිස ඒ ආසාව ඉෂ්ට කරගන්නට යෑම භික්ෂුන් වහන්සේකට සුදුසු ක්‍රියාවක් නෙමෙයි. එහෙම ලිංගික ආසාව පාලනය කරගන්නට බැරි නම් මහානකමෙන් මේ ඉවත් වෙලා ගිහියෙක් හැටියට කටයුතු කිරීම තමයි සුදුසු දේ. ඒතකොට ඒකට කිසි කෙනෙකුගෙන් බාධාවකුත් නැහැ. ඒතකොට ඉස්සරත් මහා පරාක්‍රම බාහු රජුගේ කාලේ මෙහෙම දුස්සීල භික්ෂුන් වහන්සේලා ගිහියෝ බවට පත් කෙරුවා. හැකියාවන් දුන්නා. මේ බුද්ධ ශාස්ත්‍රය තුළ තියාගත්තේ නැහැ. ඉදිරියේදී දේශෙන් හැටියට එන්නේ මහා පරාක්‍රම බාහු රජුරුව අර එදා කරපු ඒ ක්‍රියාදාමයේම වර්තමානයේ මේ රට තුළ ඉදිරියේදී සිදු වෙනවා. මොකද දුස්සීලයේ හැටියට භික්ෂුන් වහන්සේලා හැටියට දුස්සීල හිටියට බුද්ධ ශාසනයෙහි මේ කිසිම දියුණුවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කටයුත්ත ඉදිරියේදී සිදු වෙයි. අපි මේ බුද්ධ ශාසනය රැක ගන්නට ඕන.
අනාගත දරුවෝ වෙන්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම නීල් ධම්මික ගුණසිංහ.